හරි. දැන් සර්ලා වැඩේට බහලා තින්නේ මගේ ගෑම මෙලෝ රාග නැහැ කියලානේ. සර්ලා වැඩේට බහලා බලන්න. මොකද වෙන්නේ කියලා. දැන් අපි වැඩේට බැස්සොත් මොනව වෙයි කියලාද බින්දු හිතන්නේ? වෙන මොනවද සර්? කෑම කටේ තියන්න බැරි වෙනවා. එච්චරයි. Baba. Kian Baba? මේ නුවන් කොහෙද ඉන්නේ? බානුකලගේ ගෙදර බබා. මම දැන් ආවොත් මට පොඩක් ඔයාලට කතා කරන්න පුළුවන් වේද? මෙහෙ ආවද්ද? ඔව්. ආවන්දකනේ ඉඳ තිනවා. මං කියන්නේද බබා? ඔයාට ලොකු හදිසියක් නැත්තම් මං හෙට උදේ ඔෆිස් එකට ඇවිල්ලා ඔයා හම්බ වෙන්න. කමක් නෑ නවත් අපි හෙට හම්බෙමු. බබාට හම්බ වෙලා කතා කරන්න ඕනේලු. මේ වැඩවලින් එන්නේ අරු තවත් අපිත් එක්කන් තරහ වෙන එක බා. පුළුවන් උදව් කීකෙල්ලට කරපන්. පව්. අනේ උට. ඒගොල්ලෝ ඉතින් ඉතුරු වෙන්නේ මෙලවදි කරපු විදියක් විතරයි. කොලෙජ් යන කාලේ මගේ එක මාසාව වුණේ නේවි එකට ජොයින් වෙන්න. ඉතින් ඇයි එහෙම නොවුනේ? අපේ අම්මා එකට කම්ප්ලීට්ලි අකමැති වුණාස් නෑ. එයාට උනුනේ තාත්තගේ බිස්නස් වල ජොයින් කරවන්න මාව. බිස්නස් ගැන කිව්ව මතක් වුණේ. එදා මං ආව හම්බෙන්න කියලා හෙඩ් ඔෆිස් එකට ගිය වෙලාවේ හරි වැඩක් නෙවුනේ. මොකද්ද? අර ගර්ල් කවුද? ඇයි අනේ අර මම මොබයිල් නම්බර් කිල්ල ගත්ත ළමයා? ආවුදි? මං ඔයත් කතා කරද්දී ඒ ළමයා ඇඬුවානේ. ඇයි? ආමන්ත ඇයි? මන් දන්නේ නැස් නෑ. මං මට කතා කරද්දී ඒ ළමයා මහා පුදුම විදිහට කලබල වුණේ. මට පුදුමත් හිතුණා.